සාදරයෙන් පිළිගන්නවා ඇග්‍රිවිට් DR ෆැමිලි අපේ YouTube channel එකට. ඉතින් ඔයාලට කොහොමද? අද ගොඩක් දවසකින් තමයි අපි අලුත් වීඩියෝ එකක් අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අපි අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සාර්ථකව කොහොමද අවමිරිස් වගාවක නියැලෙන්නේ කියලා. ඉතින් මේ අපේ නවීන තාක්ෂණයේ යොදාගෙන කරපු අවමිරිස් වගාව. ඉතින් වීඩියෝ එක ටිකක් ගේන්න අපිට පරක්කු වුණා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. අපි බලමු කොහොමද සාර්ථකව අවමිරිස් වගාවක් සිදු කරගන්නේ කියන එක ගැන. මේ විදිහට ගහ පිරෙන්නම මිරිස් කරල් ගන්න කොහොමද කියලා අපි ඒ සඳහා භාවිතා කරපු පොහොර කෘමිනාශක මොනවද කියලත් අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔයාලටත් වැදගත් වෙන කරුණු ගොඩක් මේ වීඩියෝ එකේ තියෙනවා. ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න අපි කියලා දෙන්නම් මේ විදිහට සාර්ථකව කොහොමද මිරිස් අස්වැන්නක් ගන්න මුල ඉඳලම අපි වගාව කරගෙන ගියේ කියන එක ගැන. අපි මුලින්ම සිදු කළේ අපි මිරිස් වගාව සඳහා තෝරාගත් භූමියේ වල් පැල ඉවත් කරගත් එක. ඉන්පසුව අපි එම භූමියේ කොකුනගුල ආධාරයෙන් පස පෙරලා ගැනීමක් සිදු කරා. ඉන්පසුව අපි මිරිස් පාති දැමීම ආරම්භ කළා. පාතියේ පළල අඩි 2.5කුත් වීදියේ පළල අඩි 3කුත් හිටින විදිහට තමයි අපි පාති සකස ගත්තේ. ඔයාලා කලින් දැකපු විදිහට අපි නූලක් ඇදලා ඒ මතට අලුහුණු දාගෙන ගියා. අපි එහෙම කරන්න හේතුව තමයි අපි මේ පාති සකස ගන්නේ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන්. ඉතින් ඒකට පහසුවක් විදිහට තමයි අපි හුණු අලු දැමීම සිදු කරේ. පාති සකසන වැඩ කටයුතු වගේම අපි මිරිස් තවානේ වැඩ කටයුතුත් මේ වෙනකොට සිදු කරලායි තිබුණේ. මේ ඔයාලා දකින්නේ අපේ මිරිස් තවාන. මිරිස් බිම් තවානක් සාර්ථකව දාගන්න විදිහ අපේ YouTube channel එකේ මම වෙනම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලලා අදහසක් ගන්න පුළුවන්. ආදරෙන් ඉල්ලනවා ඔයා අපේ channel එකත් එක්ක අලුතින් එකතු වෙන කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. දැන් ඔයාලා මේ දකින්නේ අපි මිරිස් පාත්ති වලට එකතු කරගන්න මූලික පොහොර. අපි මූලික පොහොර විදිහට එකතු කරගත්තේ කුකුල් පොහොර, කැට කුකුල් පොහොර තට්ටුවක්, ඒ වගේම කුඩු කුකුල් පොහොර තට්ටුවක් විදිහට. දැන් ඔයාලා මේ දකින ආකාරයට අපි කුකුල් පොහොර එකතු කර ගැනීම සිදු කරගත්තා. මූලික පොහොර දැමීමටත් කලින් අපි වගාව සඳහා විසුරුම් පද්ධතියේ සවි කරගෙන හිටියා. ඒකට හේතුව තමයි මූලික පොහොර පාත්තියට දැමීමෙන් පසුව හොඳට පාත්ති තෙමෙන විදියට අපිට ජලය එක් කර ගැනීමට අවශ්‍ය වුණා. මූලික පොහොර විදියට කුකුල් පොහොර එක් කර ගැනීමෙන් අනතුරුව අපි සිදු කරගත්තේ ඒ මතට යලිත් 10 අලු තට්ටුවක් එක් කර ගැනීම. 10 අලු කියන්නේත් වගාවට ගොඩාක් සාර්ථක ප්‍රතිඵල දෙන හොඳ කාබනික පොහොරක්. ඉතින් අපි අපේ මිරිස් පාත්ති වලට 10 අලුත් එකතු කරා. දැන් ඔයාලා මේ දකින්නේ අපි මූලික පොහොර එකතු කිරීමෙන් අනතුරුව විසුරු මල්ල ආධාරයෙන් මුළු පාත්තියම තෙමෙන විදිහට ජල සම්පාදනය සිදු කරගන්න විදිහ. විසුරු මල්ල ආධාරයෙන් පාත්ති හොඳින් තෙමෙන විදිහට ජල සම්පාදනය සිදු කරගත්තට පස්සේ අපි දැන් මේ කරන්නේ බිංකුණ්ඩා යන්ත්‍රය මගින් අපි පාත්ති වලට එක් කරගත්ත මූලික පොහොර සහ පස් හොඳින් මිශ්‍ර වෙන විදිහට රොටරි කරගන්න එක. ඇත්තටම මේ බිංකුණ්ඩා යන්ත්‍රය මගින් මේ පාත්ති සකස ගැනීම අපිට ගොඩක්ම පහසු වුණා. මේ බිංකුණ්ඩා යන්ත්‍රය පිළිබඳව මම කලින් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ වලගෙත් ඔයාලා ගොඩක් විස්තර අහලා තිබුණා. ඇත්තටම මේක ගොවිතැන් කරන කෙනෙකුට වැඩ පහසු කරගන්න ගොඩක්ම හොඳ උපකරණයක්.
දැන් ඔයාලා මේ දකින්නේ පොලි මල්ච් එක එලා ගැනීමට කලින් අපි පාත්ති වල තියෙන රොඩු ගල් කෑලි වගේ දේවල් අයින් කරලා පාත්ති ලෙවල් කරගන්න ආකාරය. ඉතින් මේ මගේ මහත්තයා කරන්නේ ඒක තමයි. ඔයාලා මේ දකින විදිහට අපි පාත්ති සේරම ගානකට ලෙවල් කර ගැනීමක් සිදු කරගත්තා. දැන් ඔයාලා මේ දකින්නේ පොලි මල්ච් එක එලීම සඳහා අපි මිරිස් පාත්ති සකසගෙන තියෙන ආකාරය. දැන් ඔයාලා මේ දකින්නේ ග්‍රිප් ටේප් එලීම සඳහා කරාම සවි කරගන්න ආකාරය. ග්‍රිල් එකක් ආධාරයෙන් බටය සිදුරු කර ගැනීම සිදු කරා. ඉන්පසු තමයි අපි කරාම සවි කිරීම සිදු කරන්නේ. ඉතින් ඔයාලා මේ ග්‍රිල් එකක් ආධාරයෙන් බටය සිදුරු කරනකොට ගොඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ග්‍රිප් ටේප් එලීම සඳහා කරාම සවි කර ගැනීමෙන් අනතුරු අපි සිදු කරේ ග්‍රිප් ටේප් කරාමය හා සම්බන්ධ කර ග්‍රිප් ටේප් පාත්තියට එලා ගැනීම. දැන් ඔයාලා මේ දකින විදිහට තමයි අපි කරාමයට ග්‍රිප් ටේප් එක සම්බන්ධ කරන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ අපි ග්‍රිප් ටේප් වලට එන්ඩ් කප් සවි කරගන්න ආකාරය. හැම ග්‍රිප් ටේප් එකකින්ම ජලය එනවද කියලා බලලා තමයි අපි ඒ වගේම බට ඇතුලේ රොඩු හරි මොනවා හරි තියෙනවා නම් ඒවත් ගලාගෙන යන්න ඇරලා තමයි අපි ග්‍රිප් ටේප් එක එන්ඩ් කප් එකෙන් වහන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ පාත්තියේ තෙමිලා තියෙන විදිහ. පාත්ති සඳහා ග්‍රිප් ටේප් සවි කිරීමෙන් අනතුරුව අපි සිදු කරේ පොලි මල්ච් එක එලා ගැනීම. දැන් ඔයාලා මේ දකින්නේ අපි පොලි මල්ච් එක එලා ගන්න ආකාරය. දැන් ඔයාලා මේ දකින්නේ අපි මිරිස් පැලයින් දාන්න වලවල් ලකුණු කරගන්න විදිහ. ඒ සඳහා අපි භාවිතා කරේ කාලේ කම්බියක් ආධාරයෙන් අඩි 2 පරතරයේ හිටින විදිහට ත්‍රිකෝණ වගේ හිටින්න මේ ආකාරයට රාමුවක් සකස් කරගත් එක. ඉතින් අපි ඒකේ පරතරයට අඩි 2 පරතරයට වලවල් ලකුණු කරගත්තා. වලවල් ලකුණු කර ගැනීමෙන් අනතුරුව දැන් මේ සිදු කරන්නේ මිරිස් පැල සිටවීම සඳහා පොලි මල්ච් එක සිදුරු කර ගැනීම. අඩි 2න් 2ට දැන් මේ ලකුණු කරපු තැනින් අපි පොලි මල්ච් එක සිදුරු කර ගන්නවා. ඒ සඳහා භාවිතා කරපු ක්‍රමය තමයි ඔයාලා මේ දැන් දකින්නේ. සති 3ක විතර මහන්සියේ ප්‍රතිඵල තමයි අද මේ ඔයාලා දකින්නේ. සති 3ක් විතර ගියා අපිට මේ අක්කරයක වගේ භූමියක පාත්ති සකස ගන්න. ඉතින් අද තමයි අපි පැල ටික ඉන්දන්නේ. ඉතින් අපිට පැල හිටවන්න කීප දෙනෙක් උදව්වට ඇවිල්ලා ඉන්නවා. මේ හැමෝටම ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් උදව්වට ආවට. දැන් ඔයාලා මේ දකින්නේ මිරිස් පැල භූමියේ ඉඳලා දවස් 10කට පස්සේ අපි පෝර දාන්න තමයි මේ හදන්නේ. අපි ඊට කලින් පැල වටේට තියෙන තනකොළ අතින් ගලවලා ඉවත් කරගත්තා. අපි හැම පැලයකම වටේ තියෙන තනකොළ අතින් ගලවලා ඉවත් කරගත්තා. පළවෙනි පොහොර මුලේ විදිහට අපි එකතු කරුවේ යාරමිලා කම්ප්ලෙක්ස් එක. ඒකෙන් ඇට 3-4ක් වගේ වෙන්න වලකට අපි එකතු කරගත්තා. මුලින්ම ග්‍රිප් ටේප් හරහා පොහොර එව්වේ නෑ. මූලික පොහොර විදිහට අපි පාත්තියට කුකුල් පොහොර එක් කර ගැනීමක් සිදු කරපු නිසා යූරියා වගාවට අපි එක් කරේ නෑ.
කුකුල් පොහොර වල නයිට්‍රජන් අඩංගු නිසා වගාව ඉවර වෙන තෙක්ම අපි යූරියා වගාවට එක්කලේ නෑ. එයට හේතුව අනවශ්‍ය ලෙස වගාවේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වුණොත් කොළ කොඩ වීමේ රෝගය ඉක්මනින්ම වගාවට එන්න බලනවා. අපි මේ මිරිස් වගාවට ග්‍රිප් ටේප් හරහා බින්දු ජල පද්ධතිය වගේම විසුරුම් මල් ආධාරයෙන්වත් ජල සැපයීම සිදු කෙරුවා. දැන් මේ ඔයාලා දකින්නේ සති 3ක විතර මිරිස් පැල. දැන් සමහර ගස්වල ගෙනන් මල් එහෙමත් අල්ලලා තිබුණා. වගාවේ වර්ධන අවධියේ හිටුමැරීමේ රෝගය වගාවට බොහෝ දුරට එනවා. ඒකට කරන විසඳුමක් විදිහට තමයි හෝමාය දිලීරනාශකය එක් කරගන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ අපි හෝමාය දිලීරනාශකය මිරිස් පැලවලට එක් කරගන්න ආකාරය. අවම වර්ධන අවධියේදී සතියකට දෙවතාවක්වත් මේ දිලීරනාශකය එකතු කරගන්නවා නම් බොහෝ දුරට හිටුමැරීමේ රෝගයෙන් වගාව ආරක්ෂා කරගන්න හැකියාව ලැබෙනවා. අපි මේ වගාවට වර්ධන අවධියේ දෙවතාවක් පමණ හෝමාය දිලීරනාශකය එක් කරා. ඉන් අනතුරුව වගාව අවසන් වන තුරුම අපි නැවත දිලීරනාශක භාවිතා කළේ නැහැ. වගාවට නැවත දිලීර රෝගයක් වැළඳුනොත් පමණක් දිලීරනාශක එකතු කරගන්න, නැත්නම් දිලීරනාශක එක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. දැන් ඔයාලා මේ දකින්නේ සති 4ක අපේ මිරිස් වගාව. මේ වෙනකොටත් ඉතා සාර්ථක මට්ටමේ අපේ වගාව තියෙනවා. කොළ කොඩ වීමේ රෝගය සාර්ථක විදිහට අපි පාලනය කරලා තියෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ අපේ මාසයක මිරිස් වගාව. කොළ කොඩ වීමේ රෝගය ඇතිවන්නේ පැලමැක්කා, මයිටාවා, කුඩිත්තා, සුදුමැස්සා කියන කෘමිසතුන්ගෙන්. මේ කෘමිසතුන් නිසියාකාරව පාලනය කරගන්නවා නම් කොළ කොඩ වීමේ රෝගය පාලනය කරගෙන වගාව සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා පැල අවධියේදී අපි භාවිතා කරේ ඇක්ටාරා, ඉමිඩා, ප්‍රවාඩෝ සහ ඇබෙමැක්ටින් අඩංගු කෘමිනාශක වර්ග. ඉන්පසු වර්ධන අවධියේ සිට කැල්ක්‍රෝන්, මාෂල් 20, එවිසෙට්, මුස්පිලාන්, ඇබෙමැක්ටින් යන කෘමිනාශක වර්ග අපි භාවිතා කළා. මාෂල් 20 කැල්ක්‍රෝන් වගේ කෘමිනාශකයක් භාවිතා කරන විට එක් සතියක මාෂල් 20 භාවිතා කළොත් අනිත් සතියේ ඇබෙමැක්ටින් අඩංගු කෘමිනාශක වර්ගයක් භාවිතා කළ යුතුයි. අනිකුත් කෘමිනාශක භාවිතයේදී ඇබෙමැක්ටින් කෘමිනාශකය මාරුවෙන් මාරුවට භාවිතා කරනවා නම් වඩා සාර්ථක ප්‍රතිඵල අපට වගාවට ලබා ගන්න පුළුවන්. වගාවට කෘමිනාශක භාවිතා කරනකොට ඒක හරි අවබෝධයකින් සිදු කරගන්න ඕන. නැත්නම් කෘමිනාශක මගිනුත් කොළ කොඩ වීමේ රෝගය අපිට වගාවට එන්න පුළුවන්. මාත්‍රාවට වඩා කෘමිනාශක එක් කරන්න යන්න එපා. අනිකුත් වගාවල් වලට වගේ මිරිස් වගාව සඳහා අපි මුර ක්‍රමයට පොහොර භාවිතා කිරීමක් සිදු කළේ නැහැ. වගාවට පොහොර අවශ්‍ය බව අපිට පෙනුනහම තමයි අපි ආරමිලා ටාගට් වගේ පොහොරක් වගාවට එකතු කරේ. අපි වගාව අවසාන වන තෙක්ම භාවිතා කරලා තිබුණේ පොහොර කිලෝ 50ක වගේ ප්‍රමාණයක්. ලොකුවට අපි පොහොර එකතු කරගත්තේ නැහැ. අවශ්‍ය නම් පමණයි බලලා පොහොර එකතු කර ගැනීම සිදු කරගත්තේ. ඔයාලා මේ දකින්නේ වගාවට අපි ආධාරක සවි කරගන්න ආකාරය. අපිට වගාවට ආධාරක හිටවන්න ටික කාලයක් ගියා. සාමාන්‍යයෙන් සති 3ක වගේ කාලයක් යනකොට ආධාරක හිටව ගන්න පුළුවන් නම් හොඳයි. අනෙක් වගාවල වැඩ කටයුතුත් එක්ක මිරිස් වගාවේ ආධාරක සවි කිරීමේ කාර්යය අපිට ටිකක් ප්‍රමාද වුණා. ඒකෙන් උනේ මිරිස් ගස් කරල් වල බරට පෙරලෙන්න බැලුවා. ඉතින් ඔයාලා වගාවක් පටන් ගන්නකොට සාමාන්‍යයෙන් පැලවලට සති 3ක් වගේ යනකොට ආධාරක සවි කරගන්න. මිරිස් වගාව සඳහා ආධාරක සිටුවීම අනිවාර්යයෙන්ම කරන්න ඕන කාර්යයක්. නැත්නම් කරල් බරට අතු කැඩෙන්න බලනවා. ඒ වගේම වැස්සක් වගේ ආවොත් අද හුළඟට ගස් පෙරලෙන්න බලනවා. ඒ නිසා ආධාරක හිටව ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. දැන් ඔයාලට මේ පේන්නේ අපේ මිරිස් ගස් පෙරලිලා තියෙන විදිහ. දැන් අපි ආධාරක සවි කරනවා.
නමුත් මුල් අවදියේම ආධාරක සවි කර ගන්න පුළුවන් නම් වගාවටත් හානියක් වෙන්නේ නැහැ. දැන් ඔයාලා මේ දකින්නේ අස්වනු නෙලීමට ආසන්න අපේ අවමිරිස් වගාව. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. දැන් ඔයාලා මේ දකින්නේ මාස 2කමාරක් පමණ වයස අපේ අවමිරිස් වගාව. ඉතින් මේ වන විට අපි උපරිම අස්වනු වෙත ළඟා වෙලා තියෙන්නේ. වීඩියෝ එකේ සඳහන් කරපු විදිහට වගාව ආරම්භයේ සිට අස්වනු නෙළන තෙක්ම අපි ඔයාලත් එක්ක අපේ අත්දැකීම් බෙදාගත්තා. ඉතින් අලුතින් මිරිස් වගාවක නියැලෙන්න ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක උපකාර වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම ඔයාලත් අපේ වීඩියෝ එක ගැන දක්වන අදහස අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒක අපිට ගොඩක් වටිනවා. ඒ වගේම ඔයාලගේ තව මිරිස් වගාව සම්බන්ධ අත්දැකීම් තියෙනවා නම් ඒවත් අපිත් එක්ක බෙදා ගන්න. වීඩියෝ එකේ අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. අපි හැම කමෙන්ට් එකකටම උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා අපිව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. all notification දෙන්න. එතකොට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට බලන්න හැකියාව තියෙනවා. ඉක්මනින්ම වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට අපි සමුගන්නවා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වුණු ඔයාලට ගොඩක් ස්තුතියි.